චතුරංග කොටිතුවක්කු රංගපෑමට එක් වෙලා කෙටි කාලයක් වුණාට මේ වෙනකොට නළුවෙක් විදියට හැකියාවෙන් පිරපුන් වෙලා තියෙනවා. ඒ තරමටම ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නත් චතුරංග සමත් වෙලා තියෙනවා. දුෂීනි මියුරංගි කියන්නේ දැන් වසර ගණනාවක් ඉඳලම තමන්ගේ හැකියාවන් ලංකාවට පෙන්වූ දක්ෂ නිලියක්. මෙවර රායගම් සම්මාන උල්ලේ ජනප්‍රියම නළුවා සහ නිලිය ලෙස සම්මාන ලබන්නේ චතුරංග කොටිතුවක්කු සහ දුෂීනි මියුරංගි. ජවුටා ටෙලිනාට්‍ය තුලින් අප අතරට එන මේ දෙන්නට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. මේ දවස්වල සමාජ මාධ්‍ය කතාබහක් ඇත් වෙලා තියෙනවා මේ දෙන පෙම්වතුන්ද කියන කාරණාව. පසුගිය දවසක චතුරංග දුෂීනි දෙන්න සහභාගී වෙනවා රූපවාහිනී වැඩසටහනකට. එහිදී නිවේදිකාව ආපු ප්‍රශ්නයක් තමයි මේ කතාවට අත්තට වෙලා තිබුණේ. චතුරංග දුෂීනි පෙම්වතුන්ද කියන කාරණාව අහන ඒ නිවේදිකාවට දුෂීනි දෙන උත්තරේ තමයි ඔයාලට අපිව බලා ගන්න පුළුවන් ජවුටා තුලින් හංසයස සමාධි විදිහට එච්චරයි කියන එක. ඒ වගේම Taman මේ වෙද්දි පෙම්වතියක් නොවන බවත් ඇය එතනදී කියනවා.